හෝමෝනල්, ජෙනටිකල් එහෙමත් නැත්නම් සන් රේඩියේෂන්ස් නිසා විතරද පිග්මන්ටේෂන් නැති වෙන්නේ? නැහැ. අපි හැමදාම දකිනවානේ හරිම සීරියස් කේසස් එනවා පිග්මන්ටේෂන් නැදිලා. අපිටත් සමහර වෙලාවට තේරුම් ගන්න බෑ. තද ස්කින් කලර් එකක් එක්ක එන්නේ. ඉතින් මේකට ගොඩාක් හේතු තියෙනවා අපි නොදන්න ඉන්ටර්නල් බොඩි කන්ඩිෂන්ස් ගොඩක් බලපානවා. සමහර අයට ක්‍රොනික් liver conditions තියෙන්න පුළුවන්. තවත් සමහර අයට ක්‍රොනික් කිඩ්නි කන්ඩිෂන්ස් තියෙන්න පුළුවන්. ඒවට ගන්න බෙහෙත් වල ස්ට්‍රෙන්ත් එක නිසා තද බල පිග්මන්ටේෂන්ස් හැදෙනවා. තවත් අයට heart conditions ඒවට බෙහෙත් ಜಾති strong medicine ගන්නකොට ඒ වගේම තමයි cancer patients ලා cancer medication කරගෙන යනකොට එයාලටත් මේ pigmentation එක ඇති වෙනවා. තවත් විශේෂම දෙයක් තමයි autoimmune diseases තියෙන කට්ටිය. දැන් මේක කියන්නෙත් නෑ ඇවිල්ලා. කියන්නේ නැතුව හිමින් pigmentation එකක් තියෙනවා කියලා ඉතින් treat කරන්න අහනවා. මෙතනදී අපි මතක තියාගන්න ඕන natural pigmentation එකක් නෙවෙයි නම් හිටපු ගමන් තද බල pigmentation එකක් ආවනම් අනිවාර්යෙන්ම internal body condition එකක් මේක. එතකොට ඔයාලා professional වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඒ ගැන බලලා හොඳ ටෙස්ට් කරලා බලන්න ඕන ඒ condition එක. සමහර විට අපිට නිකන් pigmentation අයින් කරන treatments නොකර ඒකත් එක්ක ජීවත් වෙන්න වෙයි. මොකද life එක ඊට වැඩිය වටින නිසා අපිට